ආයුබෝවන් සරණ ජ්‍යොතිෂ YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් එහෙනම් අපි අද බලමු මීන ලග්නයෙන් උපන් ඔබට මේ වගේ චරිත ලක්ෂණද තියෙන්නේ කියලා. මීන ලග්නයෙන් උපන් අය බාල කාලේ නම් හරිම කඩිසරයි. ඒ වගේම හරිම සංදර්ශනීයයි. ඒ වගේම මෙයාලට උණු වෙන හිතක් ඇති ඍජු කෙනෙක් වෙනවා මේ මීන ලග්නයෙන් උපන් අය. ඒ උණු වෙන හිතක් තියෙන නිසාම අන්‍යයන්ගේ අදහස් වලට ගරු කිරීමක් වශයෙන් ඒ අයට නැමෙනවා මේගොල්ලෝ. අමුතු අදහස් වලට හා අලුත් දේවල් වලට හැරෙන ගතියක් තියෙනවා මේ මීන ලග්නයෙන් උපන් අයගේ. වගේම තමයි ප්‍රීතියට, රස ආහාරයට, රස ආස්වාදයෙන් කල් ඇරීමට හරිම කැමතියි මේ අය. ලෞකික අතින් දියුණුව වෙන්නේ නම් හිමිහිට කියලා පෙන්වුම් කරනවා. මේගොල්ලෝ ලෝකෝත්තර දේම ගරු කොට සලකනවා. ඒ වගේම තමයි කටයුතු දෙකක හෝ වැඩි ගණනක යෙදී සිටින්න හරිම සමර්ථයි මේ මීන ලග්නයෙන් උපන් අය. ඒ වගේම ඊටාම කරුණාවන්තයි. දුගියෙකුට යමක් දෙනකොට උනත් ඒ ගැන ඒගොල්ලෝ ගැන වැරදියට හිතන්නේ නැහැ. ඒ කියන්නේ මොනා වෙලාද රස්සාවක් කරන්න බැරිද අර එහෙම කියලා හිතන්නේ නැහැ. ඒ අයට සංග්‍රහ කරනවා. ඒ වගේම තමයි රෝගීන්ට සංග්‍රහ කරද්දිවත් ඒගොල්ලෝ ලෙඩේ මොකක්ද හැදුනේ කොහොමද ඒ දේවල් විමසන්නේ නැහැ. ඒ අයටත් ඊටමත් ආදරෙන් සංග්‍රහ කරනවා. ඒක තමයි. ඒ වගේම තමයි සමාව දෙන එක මීන ලග්න අයගේ ප්‍රධාන අංගයක්. හතුරෙකුට වුණත් ද්‍රෝහිකම් නම් කරන්න කැමති නෑ මේ මීන ලග්නයෙන් උපන් අය. ඒ වගේම තමයි මහජන සේවයට ඊටමත් දැඩි ආශාවක් දක්වනවා මේගොල්ලෝ. ආත්මාර්ථකාමී තමන් ගැන හිතන ගතිය නැති නිසා ගොඩක් වෙලාවට මේගොල්ලෝ දිලින්දෝ වෙන්න පුළුවන් කියලා පොතපතේ සඳහන් වෙනවා. ඒ වගේම තමයි මීන ලග්නයේ කෙනෙක්ට විශ්වාසය තියලා තිබ්බොත් කවදාවත් එයාලා ඒ විශ්වාසය නම් කඩ කරන්නේ ගොඩක් වෙලාවට අනුන්ට උදව් කරන්න තමයි මේගොල්ලෝ වැඩ කටයුතු කරන්නේ. ඒ වගේම තමයි මේ අයගේ යහපත් ගතිගුණ රටට පේන්න නෙමෙයි මේගොල්ලෝ කරන්නේ. ඒගොල්ලොන්ගේ හදවතින්ම තමයි කරන්නේ. ඒගොල්ලොන්ගේ හදවතේ සතුට වෙනුවෙන්ම පමණයි කරන්නේ. ඉතින් දුර්වලකම් හැටියට නම් පේන්නේ අධික සෙනෙහවන්තභාවය, තමාම විනාශ වන අධික අනුකම්ප හා ත්‍යාගවන්තී භාවයයි. ඒ වගේම තමයි අන්‍යයන්ගේ වචන පොරොන්දු විශ්වාස කරගෙන සිටීම තමයි මීන ලග්නයෙන් උපන් අයගේ දුර්වලකම් හැටියට පේන්නේ. ඉතින් මෙයාලගේ ලෙඩ රෝග වශයෙන් ගත්තොත් වලලු කරේ සිට පහළට කකුල්වල රෝග, ලේ අඩුකම, ඉදිබුම් ගතිය, ලේ අඩුකමින් නැතිවන හෘද රෝග, වයස යාමේදී ලේ අඩුවීම හා කකුල් ඉදිමීම වැනි ස්වභාවවල් තමයි මේ අයගේ ලෙඩ රෝග වශයෙන් ගන්න පුළුවන්. ඉතින් රාශි 12ටම මම පැවසුවා ඒ අයගේ ගතිගුණ චරිත ලක්ෂණ, ඒ වගේම එයාලගේ ලෙඩ රෝග, ඒ අයටගේ දුර්වලතා. ඉතින් මගේ අනිත් වීඩියෝස් බලලා නැත්නම් ඒ ටිකත් බලන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඉල්ලන ගමන් මම අද මෙතනින් සමුගන්නවා. මම සරණ ජ්‍යොතිෂ සේවය වෙනුවෙන් ජ්‍යොතිර්වේදිනී චතුරු ප්‍රනාන්දු. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.